සුබ දවසක් සියලු දෙනාටම. අද අපි අපේ භූගෝල විද්‍යාපීඨයෙන් කතා කරන්න යන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින අධික උෂ්ණත්වය සම්බන්ධවයි. අපි දන්නවා මේ වෙන විට ඉතා ඉහළ උෂ්ණත්වයක් ලංකාවේ සෑම තැනකම වාර්තා වෙනවා. ඒක ඇත්ත වශයෙන්ම දරා ගන්න අපහසු. ඉතා ඉහළ සාමාන්‍ය සෙල්සියස් අංශක 28 29 වැනි මට්ටමක් දක්වා ඉහළ තත්ත්වයක් තමයි වාර්තා කරන්නේ. ඒකට අපි හේතු මොනවද බලමු. මේක සෑම වසරකම තියෙනවද බලමු. ඊට පස්සේ මේකේ බලපාන සාධක මොනවද කියලාත් අපි සාකච්ඡා කරමු. ඔයාලා දැන් පේන ඇති මේ සැටලයිට් වලින් ගත්ත වීඩියෝ එකක්. මේක ලයිව් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ මොහොතේ පවතින වායුගෝල තත්ත්වය පිළිබඳව අපි ලංකාව ගත්තොත් එහෙම අද දින ඒ කියන්නේ අද මාර්තු 29 අද දින ශ්‍රී ලංකාවේ පවතින වර්ෂාපතන රටාව පිළිබඳයි මේ සඳහන් වෙන්නේ. දැන් ලංකාව පුරා ලංකාව කලාපයේ ලංකාවාසිත කලාපයේ මේ වර්ෂාවක් අපි දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙනම් මේ බාන් ලංකාවට සාමාන්‍යයෙන් බටහිර පැත්තට එන්නේ. මෙන්න මේ සීමාවේ තරමක වැසි ස්වල්පයක් දකින්න පුළුවන් වෙනවා. ඒක තරම් ප්‍රබල වර්ෂාවක් නෙමෙයි. ශ්‍රී ලංකාවට ගිනිකොන පැත්තෙනොත් එවැනි තත්ත්වයන් වාර්තා වෙනවා සාගර දෙසින්. ගොඩබිම නෙවෙයි. ගොඩබිම් පුරා අපිට දකින්න ලැබෙන්නේ මොන වගේ තත්ත්වයක්ද? ගොඩබිම් පුරා අපිට දකින්න ලැබෙන්නේ සාමාන්‍ය වියලි සාගත තත්ත්වයක් වල පේන ඇති පැහැදිලිව මෙන්න මේ සිටීම තුලින්. දැන් අපි පවතින තත්ත්වය. හරිද? එතකොට අද උෂ්ණත්වය ගත්තොත් එහෙම මේ බලන්න උෂ්ණත්වයනේ. අද උෂ්ණත්වය ගත්තොත් එහෙම ටෙම්පරේචර් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තත්ත්වයක් වාර්තා වෙන ලංකාව පුරා. ඒ ඉහළ උෂ්ණත්ව තත්ත්වයක් මේ. හම්බන්තොට සෙල්සියස් අංශක 26යි. ගාල්ල 27යි. කොළඹ 28යි. දැන් සාමාන්‍ය අපි අනුරාධපුර පොළොන්නරුව ගත්තොත් සෙල්සියස් අංශක 26ක්. ත්‍රිකුණාමලයේ වෙරළාසන්න කලාපවල උෂ්ණත්වයේ ඉහළ මට්ටමක් පෙන්වු කරන ත්‍රිකුණාමලයේ මඩකලපුව අම්පාර වැනි ප්‍රදේශවලත් මන්නාරම මේ මෙතන මන්නාරම යාපනය වැනි ප්‍රදේශවල ඉහළ උෂ්ණත්වයක් වාර්තා වෙනවා. ඉතින් අපි දකින තත්ත්වයන් තමයි මේ. මේකට අපිට බලපාන ප්‍රධාන සාධක කීපයක් අපි සාකච්ඡා කරමු. දැන් අපි ගත්ත මේ සුළං තත්ත්වයන්. සාමාන්‍යයෙන් සුළඟේ ඉතාම මද වේගයක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතාමත්ම අඩු වේගකින් තමයි සුළං හමා යාමක් සිදු වෙන්නේ. සුළඟේ බලපෑම ඉතාමත්ම අඩුයි. ඒවට බලපාන හේතු තියෙනවා. මේ මෝසම ගත්තොත් මේ අන්තර් මෝසම් සමය ඊශාන දිග මෝසම නිර්තික මෝසම. එහෙනම් නිර්තික මෝසම අවසන් වෙලා ඊශාන දිග මෝසම ආරම්භ වන්න ආසන්න කාලය. ඒ නිසා අපිට දකින්න පුළුවන් මේ වෙනකොට මෙන්න වගේ ඉතා සරල, ඉතාමත් කුඩා, ඉතාමත් අපහැදිලි නැත්නම් ඉතාමත් සෙමෙන් ගම කරන සුළං ධාරාවන් තමයි දකින්න ලැබෙන්නේ. වර්ෂාපතනයක් න අපිට පේන දෙයක් මානක නැහැ කියලා අපි ඉස්සෙල්ලා කතා කරා. ඊට පස්සේ වායුගෝල ආර්ද්‍රතාවය ගත්තොත්, මේ වායුගෝලයේ තියෙන ජල බරිත බව ගත්තොත්, වායුගෝලයේ ජල බරිත භාවයත් ඉතාමත් ඉහළයි. මොකද ඉහළ උෂ්ණත්වයක් තියෙන නිසා අපි මේක කියන ආර්ද්‍රතාවය කියලා. සාමාන්‍යයෙන් උසස් පෙළ පන්තිවල සාමාන්‍ය පෙළ පන්තිවල භූගෝල විද්‍යාව කරන ශිෂ්‍යයෝ දන්නවා මොකද්ද මේ ආර්ද්‍රතාවය කියන්නේ කියලා. ඉතින් සාමාන්‍ය කණ්ඩායම වලට නම් මේක ඉතා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වායුගෝලයේ පවතින තෙත බරිත බව. humidity ආර්ද්‍රතාවය. ආර්ද්‍රතාවය ගත්තොත් මේ ඉතා ඉහළයි 100ටනේ. දැන් මේවා ගත්තොත් එහෙම දැන් අපි ගමුකෝ මෙන්න මේ විදිහට මේ නුවර ආර්ද්‍රතාවය 85යි 185යි. මේ පොළොන්නරුව ගත්තොත් එහෙම 88යි. නේද? ත්‍රිකුණාමලයේ තෝපූර් වාලච්චේන බැටිකොළො කලවංචි කුඩි සිචිලාව හලාවත පැත්ත පුත්තලම ඉතා ඉහළ ආර්ද්‍රතාවයක් පෙන්වු කරන එක තමයි. ඒකට හේතුව තමයි අධික උෂ්ණ තත්ත්වය. අධික උෂ්ණ තත්ත්වයක් හැම මේ ආර්ද්‍රතාවයේ ඉහළ මට්ටම පවතින. දැන් අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සහ ඒ අවට මුහුදු කලාපවල පවතිනා වූ තත්ත්වය මොනවද කියන එක. මේ අපි සිතියෙන් පැහැදිලි මෙන්න මේ ටික. හරිද? එතකොට දැන් අපි ලංකාව අපේ ආසියානු කලාපයේ මේ අප්‍රිකානු මහද්වීපයේ මේ අප්‍රිකානු මහද්වීපයේ මේ ආසියාව මේ ගිනිකොන ආසියාව පැත්ත සුළං ධාරා ගමන් කරන ආකාරය. ඊටාත්ම නිකන් මන්දෝසාහි විදියට තමයි සුළං ධාරා හමා එන්නේ. ඔයාලට දකින්න පුළුවන් මේ මෙතන තරමක කුඩා වාසුලියක් කියන ලංකාවේ ඉතා දකුණෙන් මෙන්න මේ හැරෙන්නේ නෙමෙයි. සරල සුබිදත්වයක් පෙන්වු කරනවා. ඒවා වර්ධනය වීමක් ගැන අපට සටහන් කරන්න අමාරුයි. ප්‍රබල වාසුලියක් විදියට
ඒවා ක්‍රියාත්මක වෙනවා නම් අනාගතේ අපිට හඳුනා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ඔයාලා දන්නා මේ දකුණේ ආහාර මතක ඇති මේ ඊයේ පෙරේදා මේ ඉරාන කියන රාජ්‍යයේ ඉරානයේ තියෙන මෙන්න මෙතන මම අමතර කවුරුණක් කියන්න ඔයාලට මතක තියාගන්න. ඉරානයේ තමයි මේ මෙතන තියෙන මේ තියෙන්නේ. මේ මෙතනින් මේ ටික මේ සම කලාපේ මේ ඉරානයේ. මේ තමයි අර අපි කතා කරන මේ ගල්ෆ් බෝක් පර්සියන් ගල්ෆ්. හරිද? මෙතන තමයි අර තියෙන්නේ අපි කතා කරන මොකද්ද? හෝමුස් සමුද්‍ර සංධිය. තෙල් සම්බන්ධව ගැටලුවක් තියෙන්නේ නේ. මේ රතු මුහුද. මේකට අපි කියනවා අරාබි මුහුද වෙන්නේ මේ කලාපේ අරබික් සී කියලා. මේ මෙතන ඉඳන් මේ මෙතන තියෙන ලංකාවේ සාමාන්‍ය ඊට පැත්තට එන්න තියෙන දියාගෝ ගාසියාවට මිසයිලයක් එව්වා. කිලෝමීටර් 4000 ගණක් දුරක්. අපිට පහලින් තියෙන දිවයින අපිට පහලින් තියෙන දූපතක්. දියාගෝ ගාසියා දූපතට අපිට යන්න බෑ. ඒ දියාගෝ ගාසියා දූපත අයත් වෙන්නේ මහා බ්‍රිතාන්‍යයට. මහා බ්‍රිතාන්‍යයේ තියෙන යුරෝපයේ. ඒතර ඒකේ තියෙන යුද හමුදාක් හඳවුරු. බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව සතු ඒක අපට අයිති නෑ බ්‍රිතාන්‍යයට අයිති. බ්‍රිතාන්‍යයට අයිති දූපත් අපේ ලංකාවට දකුණේ ඉන්දියන් සාගරේ තියෙනවා කියලා කියන්නේ. එහෙනම් මේක අපට අයත් වෙන්න බෑ නේ. ඔව්. ඒගොල්ලෝ යටත් වී සමයේ අල්ලාගත්ත දූපත් සමූහයක් විදිහට තමයි මේ දියාගෝ ගාසියා පවතින්නේ. සාමාන්‍යයෙන් අපි දීවරයෝ ඔය ආසන්න කලාප දක්වා දීවර කර්මාන්තයේ දෙන්න යනවා. එතකොට මේ අපිට ආසන්න කලාපයක් යන්නේ කිලෝමීටර් 3000ක එහයින් මෙහයින් තමයි මේ යුද්ධ සිදු වෙන්නේ. හඳයි. එතකොට අපිට මේ ශ්‍රී ලංකාවේ මේ උෂ්ණත්වයට හේතු මොනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. අපි ඒක බලමු මෙන්න මෙහෙම. දැන් මෙතන මේ ආර්ද්‍රතාවය බලන්න පුළුවන් අපිට ආර්ද්‍රතාවය බලන්න පුළුවන් ඊට පස්සේ පීඩනය බලන්න පුළුවන් ප්‍රෙෂර් වායුගෝල පීඩනය කීයද කියන එක. ඒ වැත්තනම් දුර අපිට වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒක පෙන්වන්න යන්නේ නැහැ. එතකොට වර්ෂාපතනය සහ මේ උෂ්ණත්වය තමයි ප්‍රතිදින ටෙම්පරේචර් තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි මේ දෙක ගැන වැඩි අවධානයක් යොමු කරමු. වර්ෂාවක් නම් මේ කාල සීමාව දකින්න ලැබෙන්නේ නැහැ. අපිට වර්ෂාවක් දකින්න ලැබෙනවා නම් ලැබෙන්නේ අන්තර් මෝසම. ඒ කියන්නේ මේ මාර්තු මාසයේ. ඊට අප්‍රේල් මැයි එහෙනම් විශේෂයෙන් මාර්තු අප්‍රේල් කාලවල සවස් කාලේ හවස 4 පහ වුණාම අධික උෂ්ණත්වය හැමේ වාතයේ වායුගෝලී ඉහළට තල්ලු වෙලා සවස් කාලේ වලාකුළු නිර්මාණයලා හවස 4න් පස්සේ විතර 4ට විතර ඇති කරන ප්‍රබල වර්ෂාවක්. ඒක අපි හඳුනා ගන්නවා සංවහන වර්ෂාව කියලා. සවස් කාලයේ ඇති වෙන. මේ පැය කීපයක් පවතින්නේ. නේ ප්‍රබල අකුණු කුණාටු ජල ගැලීම් ඇති කරවන්න සමත් නායම් ඇති කරවන්න සමත් වර්ෂාවක් තමයි ඒ. ඒක මේ දවස්වල තාම ක්‍රියාත්මක නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම වෙරළාසන්න රට අභ්‍යන්තරයේ බව මේ වර්ෂාපතනේ ක්‍රියාත්මක වෙන්න ඕනේ හරි විදියට නම් ඒක අන්තර් මෝසම් කාලයක මෝසම් දෙකක් අතර කාලයක මෝසමක් අවසන් වෙලා අනිත් මෝසම පටන් ගන්න සීමාව තුලයි මෙන්න මේ තත්ත්වයන් දකින්න ලැබෙන්නේ. හරිද? හරිද? දැන් අපි දන්නවා මේ දවස්වල උෂ්ණත්වය. වර්ෂාපතනේ අපි සාමාන්‍ය දල වශයෙන් මතක තියාගමු මේ කාලේ වැසි ලැබෙන්නෙම නැහැ. වැසි ලැබෙන්නෙම නැහැ. ඒතර උෂ්ණත්වය ගත්තාම ඔයාලා දන්නවා ශ්‍රී ලංකාවට උෂ්ණත්වය නැත්නම් අපි ආසියානු කලාපෙම කලකමු. ශ්‍රී ලංකාවට ආසියානු කලාපෙට උෂ්ණත්වය ප්‍රබල වෙන්න බලපාන හේතු සාධක කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රබලම සාධක වෙන සූර්යාගේ තාපය. එහෙම ගත්තාම දැන් මෙන්න මෙතන තමයි මේ විදිහට මෙන්න මෙතන තමයි මේ විදිහට සමකයනේ. සමකය කියන්නේ ශ්‍රී ලංකාව උතුරු දකුණු වශයෙන් කොටස් දෙකකට බෙදෙන කලාපය. ශ්‍රී ලංකාවට දකුණෙන් තමයි සමකය ගමන් කරන්නේ. අපි මේකට කියනවා සෙල්සියස් අංශක බිඳුවේ රේඛාව කියලා. උතුරු දකුණු වෙන් කරන සෙල්සියස් අංශක බිඳුව සමකයේ නිරක්ෂය. එහෙම කියනවා. එතකොට දැන් ඔයාලා දන්නවා මේ වෙන විට සූර්යයා ඉන්නේ කොහෙද කියලා. මේ උඩ සූර්යයා තියෙන්නේ සූර්යයා මුදුනලා තියෙන්නේ මේ මෙතන තියෙන හරිද මේ සමකය මෙන්න මේ ආසන්න මේ කලාපයට සූර්යයා මුදුනලා තියෙන්නේ සමකය ආසන්න මෙන්න මේ සීමාවට අපි ගත්තොත් එහෙම සූර්යයාගේ චලනය සමකේ දැන් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වගේ ඩිලීට් වෙච්ච ඉන්නවා ආයෙ බලන්න
මෙන්න මෙතන ඉහළට මේ ප්‍රදේශ මම නිකන් ඇඳලා පෙන්නන දාල වශයෙන් මේ ප්‍රදේශ. දැන් අපි යන සූර්යයා උතුරු දකුණු. ඒ කියන්නේ මේ විදිහට දකුණේ තියෙනවා අක්ෂාංශ රේඛාවක්. මේ විදිහට උතුරෙන් දිවෙනවා මේ වගේ අක්ෂාංශ රේඛාවක්. හරිද? මේ අක්ෂාංශ රේඛාව මේ උතුරේ තියෙන මෙන්න මේ අක්ෂාංශ රේඛාව අපි හඳුන්වනවා කාර්කටක නිවර්තනය. කණි කාර්කටක නිවර්තනය. ඒක දෙන්නේ උතුරෙන් කියන්නේ සමකිට උතුරෙන් අක්ෂාංශ අංශක 23.5කින් 23.5කින් දකුණේ තියෙන නිවර්තනය අපි හඳුන්වනවා මකර නිවර්තනය. ඒක තියෙන්නේ සමකේට දකුණෙන් අක්ෂාංශ අංශක 23.5ක් දුරින්. ඔය උෂ්ණත්වය සම්බන්ධ සූර්යාගේ ක්‍රියාවලිය සූර්යාගේ ගමනේ සිදුවෙන සීමාව තමයි මෙන්න මේ කලාපය. අපි කතා කරන කලාපය වෙනින් මේ වර්ණයක් ගමු අපි. මෙතනින් මෙහාට යනවා සූර්යා ආයෙ මෙතනින් මේ පැත්තට යනවා. දන්නවා සූර්යා ගමන් කරන්නේ නැහැ. පෘථිවියේ පවතින ආනතිය සමග සූර්යා එක් ලක්ෂයක යම් එක් ලක්ෂයක තියෙන පෘථිවිය තමයි තමාක්ෂය වටා භ්‍රමණය වෙන්නේ. ඒ භ්‍රමණය වෙන ගමනේදී සූර්යාගේ තාපය ලැබෙනවා මෙන්න මේ සීමාවන් තුලට. මෙන්න මේ සීමාවන් තුල හොඳට මතක තියාගන්න මේ උෂ්ණත්වයට හේතු. ඒක අපි තීරණය ගන්න පුළුවන් මේක ඉතින් අපර වළක්වන්න බෑ. මේක සෑම වසරකම ක්‍රියාත්මක වෙන දෙයක්. යම් හේතු නිසා සමහර අවස්ථාවලදී මේ උෂ්ණත්වයේ වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. ඔය එල්නිනෝ ලානිනෝ ක්‍රියාවලිය. නේ ඒව නිසා මේ උෂ්ණත් තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නැත්නම් සෑම වසරකම අපිට අත්විඳින්න වෙන සිද්ධියක් තමයි මේක. අවුරුදු කාලේ අපි ගත්තොත් එහෙම අවුරුද්‍ර කාලේ අවුරුදු දාඩිය දාගෙන නේ එළිය ගස් යට ඉන්නේ අවුරුදු දවස්වල. ඒකට සරිලන කෑම බීම අපේ මුතුන් මිට්ටෝ හැදුවා. එද අපි ගත්තොත් එහෙම අච්චාරු එහෙම අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා ඒව සමනය කරන්න හදපු ආහාරය හත්මාලු දැන් ඉන්න කණ්ඩායම් දන්නේ නැහැ නේද? දන්නවත් ඇති. එතකොට එහෙනම් මේ සීමාව තුළ තමයි සූර්යාගේ ගමනේ සූර්යාගේ තාප ගමනේ සිදු වෙන්නේ. එහෙනම් දැන් ඔයාලා දන්නවා සූර්යා මේ මොහොතේ නැත්නම් අපි ගමු සූර්යා සමකීර මුදුන්න කාලා තියෙනවා. සූර්යා කියලා ගත්තොත් මේ සූර්යා මේ හරියට මේ සමකයේ මතට එන දවස් තියෙනවා. මේ කාල සීමාව ගත්තොත් මේ ඊයේ පෙරදා මාර්තු 21 තමයි සූර්යා සමකයට හරියට මුදුන්ුනේ. ඒ කියන්නේ සූර්යා දක්ෂිනාර්ධයේ ඉඳන් නේ සූර්යාගේ ගමනේ සිදුනවා මෙන්න මේ සමකයේ දෙසට සමකයේ මතට හරියට වාර්තා වුණේ සූර්යාගේ තාපය මාර්තු 21. දැන් සූර්යා මේ සමකයේ ඉඳන් කෙලිම කොහරද යන්නේ? පොඩ්ඩ මේ උතුරු දිශාවට තමයි කාර්කටක නිවර්තනය දක්වා තමයි තාපය ලබා දෙන්නේ. සූර්යයා ස්ථාවරයි පෘථිවිය තමයි ආනතික අංශක 23මාරක ආනතිය ගමන් කරන්නේ. ගමන් කරන රටාව අනුව සූර්යාගේ තාපය ලැබෙනවා හරියට මාර්තු 21 වෙනිදා සමකයට. හරිද? මේක හරි ලස්සන කතන්දරයක් තියෙනවා මතක තියාගන්න. හරිම ලේසි. මම පොඩ්ඩක් කියන්නම් ඒක හරියටම පැහැදිලි කරලා මෙන්න මෙහෙම. දැන් මේ විදිහට අපි දන්නවා මේ සූර්යාගේ ගමනේ සිදුවන මම හිමීට කියන්නේ පැහැදිලි කරගන්න. හොඳයි. right. දැන් මාර්තු 21 සමකයට ආවා. එතකොට අපි දන්නා මෙහි ඉඳන් සූර්යාගේ තාපයේ මේ විදිහට මේ කර්කට නිවර්තනය දක්වා කර්කටක නිවර්තනය දක්වා ගමන් කිරීමේදී පතනය වීමේදී ශ්‍රී ලංකාව රහත් මේ තාපයේ ඍජුවම ලම්බකව ලැබෙන කාලයක් එන්න ඕනේ. පොදුවේ මේ සමකිර මුදුන එනවා ශ්‍රී ලංකාව රහත් මේ තාපයේ ලම්බක මුදුන කාලයක් තියෙනවා. ඉන්දුනීසියාවට සිංගප්පූරුවට තියෙන සිංගප්පූරුවට නේ මෙතන තියෙනවා මෙන්න විදිහට මේ ඉන්දුනීසියාව සිංගප්පූරුව තායිලන්තේ මලයාසියාව මේ වගේ රටවල් වලට මුදුන් එන්න ඕනේ. එහෙනම් මේ විදිහට මෙන්න මේ සමකයේ ඉඳන් යන ගමනේදී සමකයේ සිට මේ යන ගමනේදී අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව වරහා සූර්යාගේ තාපයේ පතනේ වෙනවා. ආන්ගේ කාලයකට තමයි අපි මේ ළඟා වෙමින් ඉන්නේ. ඔයාලා දන්නවා ගන්තොත් ආයේ මේ තමයි සමකය. හරිද? එතකොට මේ ගමනේදී ශ්‍රී ලංකාව වරහා යනවා. දැන් මාර්තු 21 පහු කරා දැන්. අද මාර්තු 29.
දැන් එන්නේ මාර්තු 21 ඉඳන් ඊට පස්සේ මාර්තු 22 23 24 මෙහෙම ගිහලා 29 මේ දැන් මේ හැට ඇවිල්ලා තියෙන සූර්යයා. හරි. නේද? ස්වභාව දහමේ නිර්මාණය බලන්න කොච්චර වටිනවද කියලා. ඉතින් අපි රස්නේ කියලා හිටියට හරියන්නේ නැහැ නේද? ඒක තමයි සාමාන්‍ය වයිගෝල තත්ත්වය. ඔහොම ආපුහා මතක තියාගන්න ඔයාලා ශ්‍රී ලංකාව රහ යන ගමනක් තියෙනවා. දැන් මම කියවල මාර්තු වෙනකොට එනවා කියලා කොහාටද? සමකේට. එහෙනම් සමකේ ඉඳන් මෙහෙම ඇවිල්ලා ඔයාලා දන්නා මේ කෙලවර තුඩුව මෙතන. මේ කොළපාට ඩොට් එක මන් තියලා තියෙන මෙතන. මෙතෙන්ට සූර්යයා මුදුන් වෙනවා හරියට අප්‍රේල් 6. තා ටික දවසයි. අප්‍රේල් 6 මුදුන් වෙනවා. ඒ වෙලා එහෙම මුදුන් වෙලා සූර්යාගේ තාපයේ ප්‍රබලව මෙන්න මේ ලංකා පුරා මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනක් තියෙනවා තුඩුවක්. මොකද්ද? ශ්‍රී ලංකාවේ උතුරු දකුණු යාවෙන ඉන්නේ තුඩු දෙක. මේකට අපි කියනවා මේ දකුණේ තුඩුව, දෙවුන්දර තුඩුව, උතුරේ තුඩුව, පේදුරු තුඩුව. පේදුරු තුඩුවට යනවා අප්‍රේල් 16 වෙනිදා. පේදුරු තුඩුව දිශාවට ගමන් කරන අප්‍රේල් 16 වෙනිදා. පැහැදිලි. සමකේ තාපේ ලබා දුන් සමකේට මාර්තු 21 වෙනිදා තාපේ ලබා දුන් ප්‍රබල සිරස්ව හරියට ඍජුව තාපේ ලබා දුන් සූර්යාගේ ශක්තිය හරියට අප්‍රේල් 6 වෙනිදා කාට දෙන්නේ? දෙවුන්දර තුඩුවට ලැබෙනවා. එතන ඉඳන් 6 අප්‍රේල් 6 7 8 9 10 11 12 13 14 15 16 තමයි ශ්‍රී ලංකාවේ ඍජු පතනෙන් ඉවත් වෙන්නේ. ශ්‍රී ලංකාවට ලැබෙන ඍජු තපනෙන් ඉවත් වෙන්නේ. ඉවත් වෙලා උතුරට යනවා. එහෙනම් අපි දන්නවා මේ ශක්තිය මේ උෂ්ණත්වය තව දින කීයක් පවතින්න පුළුවන්ද? අද 29. හෙට 30 31 හයින් දැන්නේ. තව 7-8ක් තියෙනවා සතියක් විතර තියෙනවා ලංකාවේ දකුණු මුදුන් එන්න. නේද? එදා 7-8 ඊට පස්සේ මෙතන අප්‍රේල් 6 වෙනිදා දෙවුන්තර තුඩු මුදුන් වෙලා අප්‍රේල් 16 දවස් 10යි. තව දවස් 15ක් තියෙනවා එතකොට. මේ ඔක්කොම දවස් 15ක් තියෙනවා ලංකාවෙන් ඉවත් වෙන්න. පේදුරු තුඩුවෙන් ඉවත් වෙන්නේ. ඒ ඉවත් වුණාමත් එකපාරට ඉවත් වෙච්ච ගමන් සාමාන්‍ය උෂ්ණත්වයේ සමනවීමක් සිදු වෙන්නේ නැහනේ. ඒ ඉවත් වෙලා තවත් දවස් 7-8ක් යනවා. ඒ කියන්නේ මේ තාප තත්ත්වය සාමාන්‍යයෙන් මේ මාස වෙනකන් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි උෂ්ණත්වයේ ශ්‍රී ලංකාවේ මේනකොට වැඩිලා තියෙන්නේ සෙල්සියස් අංශක 26 27 28. තේරුණේ? මේකට බලපාන තව සාධකයක් තියෙනවා මේ පැසිෆික් සාගරයේ ඇතිවන එල් නිනෝ බලපෑම. ඒ කියන්නේ අපි ගත්තොත් මෙන්න මෙයාගේ මම කුඩා කරලා පෙන්නන්න සිටියම මෙන්න මෙතන ඕස්ට්‍රේලියාව. නේද? මෙන්න මේ ඕස්ට්‍රේලියාවට බටහිර දෙසින් මෙන්න මේ පැසිෆික් ඕස්ට්‍රේලියාවේ බටහිර දිසින් මෙන්න මේ පැසිෆික් සාගරය මෙන්න මේ පැසිෆික් සාගර කලාපයේ එකපාරටම හිටපු ගමන් ඒ කියන්නේ ශනිකව ඇති වෙන තත්ත්වය උෂ්ණත්වයේ ඉහළ යෑම සිදු වෙනවා. ඒ නිසා මේ හරහා සුළං සමායන මේ උෂ්ණත්වය වැඩි වෙනවා, සාගර ජලය උණුසුම් වෙනවා. ඒ උණුසුම් ජලයේ මතු පිට තියෙන උණුසුම් වාතය සුළං විසින් රැගෙන යනවා මෙන්න මේ දූපත් වලට. හරිද? ඒකේ බලපෑම ශ්‍රී ලංකාවට එන්නත් පුළුවන්, මේ විදිහට ශ්‍රී ලංකාවට එන්නත් පුළුවන්. ඒතර උණුසුම් සුළං ගමන් කිරීම තුල මේ පවතින උෂ්ණත්වය තවදුරටත් ඉහළ යන්න පුළුවන්. ඒ එල් නීනෝ බලපෑම නේ එල් නීනෝ තායක තියෙන ලා නිනා කියලා එක පදන එල් නීනෝ බලපෑම ඕස්ට්‍රේලියාවේ බටහිර පැසිෆික් සාගරයේ සාමාන්‍යයෙන් වර්ෂ කිහිපයකට උෂ්ණත්වයේ ඉහළ යාම සිදුවීම බලපාන්න පුළුවන්. මේ උෂ්ණත්වය තවදුරටත් වැඩි වෙන්න. අපි අනු මේ තත්ත්වයන් කොහොමද තියෙන්නේ ආය තව වීඩියෝ එකකින්. ඒ නිසා මේ ටික මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ එල් නිනෝ බලපෑම නිසා අපි දන්නා සමහර ඉන්දුනීසියා එක කාලයක් මේ ඉන්දුනීසියානු වනාන්තර මේ එල් නිනෝ වල
අධික උෂ්ණත්වයේ බලපෑම නිසා ඒ වනාන්තර ගිනි කත්වස් කියන්නේ ලැබුගිනි ඇති වුණා. ඒ ලැබුගිනි ඇති වෙච්ච දුමාරේ ආවා ශ්‍රී ලංකාවේ නැගින වෙරළ දිශාවට මේ පැත්තටත් ආවා. ඒතකොට එල්නිනෝ බලපෑම කියන්නේ කොච්චර ප්‍රබලද කියලා හිතන්නකෝ. පැහැදිලිද? එතකොට මේ ඒක මෙන්න මෙතන ඇති වෙන සාමාන්‍ය තත්ත්වයක්. මේ කලාපයේ තියෙන තත්ත්වයක්. ඒ කියන්නේ මෙන්න මේ සීමාවේ පැසිෆික් සාරේ මෙන්න මේ කලාපයේ ඇති වෙන. සාමාන්‍යයෙන් ඒක හැම වර්ෂයකම ඇති වෙන්නේ ඉඳලා හිටලා ඇති වෙන්න පුළුවන්. එල්නිනෝ බලපෑම නිසා ශ්‍රී ලංකාවේ සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වුණා කාලයක. දැන්ට අවුරුදු කිහිපයකට කලින්. මුසුම් සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වුණ සිදින මේ කලාපේ. මේ උෂ්ණත්වයේ වැඩි වීම නිසා සාගර ජලයේ දියවැල් ඔස්සේ මේ සාගර ජලයේ ශ්‍රී ලංකාව මෙන්න මේ කලාපයේ ගමන් කිරීම තුල සාගර ජලයේ දියවැල් ඔස්සේ ගමන් කිරීම තුල සාගර ජලයේ උෂ්ණත්වය වැඩිලා ශ්‍රී ලංකාවේ කොරල් පර පද්ධතිය පවා හානියට ලක් වුණා. මේ බලපෑම් තියෙනවා. එතකොට මේ පවතින සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතු වෙලා තියෙනවා මතක තියාගන්න. ඔව් සූර්යාගේ මෙන්න මේ ගමනේ. නේ. අපි දන්නවා සූර්යා මේ සමකයේ දැන් දන්නවා ඔයාලා. සමකයේ දිගින් දැන් සූර්යා ගමන් කරනවා කොහෙ දක්වාද? මේ මෙතන තියෙන අපි වෙනින් පටක් ගමු මේකට. මෙන්න මේ කලාපේ තියෙන මොන නිවර්තනය දක්වාද? මේ මෙතන තියෙන කර්කටක නිවර්තනයේට කර්කටකයි. කර්කටක. ඒ නිවර්තනය හඳුන්වන්නේ කර්කටක නිවර්තනය. මේ මෙහාට තමයි ගමන් කරන්නේ සූර්යයා. ඒ සූර්යාගේ තාපය ලැබෙන්නේ මෙන්න මේ විදිහේ මේ. එයා එහාට ගමන් කරලා එතනින් පස්සේ ආපහු පහළට එනවා. මාළක තියෙන මේක සම්බන්ධ කරපුවම වීඩියෝ එකක්. ඒ වීඩියෝ මෙතන සම්බන්ධ වුණොත් ඔයාලට තවදුරටත් මම පැහැදිලිව පෙන්නන්නම් කොහොමද මේ සූර්යාගේ ගමන සිදු වෙන්නේ කියලා. එතකොට මේ ආකාරයට මෙන්න මේ ගමනේ නිසා තමයි අනිවාර්යයෙන්ම උෂ්ණත්වය ඉහළ යාම සිදු වෙන්නේ ලංකාවේ. මේක ලංකාව විතරක් නෙමෙයි. මේවට කලාව මුහුද, මේවට මුහුදු කලාපේ ඉන්දියාව නේ මෙන්න මේ ගින්ගොන ආසියාවට රටවල් ටික. නේ මේවා පැවැ මේ උෂ්ණත්වය ඉතාමත් ඉහළයි. ඒතර ඒක තමයි දරන්න වෙන තත්ත්වය අපිට. ඒ නිසා මේක සාමාන්‍ය තත්ත්වයක්. උතබාදාමේ ක්‍රියාකලාපයක්. මේක කාටද වළක්වන්න නේ මේවා කාටවත් අඩු කරන්න හැකියාවක් නැහැ. ඒකට උචිත ආකාරයේ සැකසෙන එක තමයි තියෙන්නේ අපිට. නිවර්තන කලාපිකයන් වන අපි ඒ නිසාම ඊට ගැළපෙන ඇඳුම්. අපි ඒවා දන්නේ කියලා දැන් තීරණය කර ගන්නවල කපු මිශ්‍රිත ඇඳුම්. බලන්න පාසල් සිසුන්ට නියම කළ අධ්‍යාපන විශේෂඥයෝ නියම කළා තියෙන වර්ණය බලන්නකො සුදු. ඇයි ඒ? ලැබෙන තාපය පරාවර්තනය කරන නිසා. කළු පාට ඇඳුත් එහෙම තාපය ඇඟට ලැබෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා මේ සූර්යාගේ මේ අධික උෂ්ණත්වයේ සූර්යාගේ පාරජම්බුල කිරණය එන්න හේතු වෙනවා. සමය වැටෙනවා, සම පිලිස්සෙනවා. සමය පිළිකය ඇති වෙනවා. ඇස්සන් දෙනවා ඍජුවම බලන්න එපා සූර්යා දිහා මේ දිනවල. නිතර වතුර අධික ලෙස පුළුවන් තරම් පානය කරන්න. තදව්වේ ගමන් කීමෙන් වළකින්න ඕනේ. ඕන් ඒ තත්ත්වයන් වලට අපිට සාර්ථක මුහුණ දෙන්න හැකුණොත් කිසි ගැටලුවක් නැහැ. මේ තාප තත්ත්වයෙන් අපිට මිදෙන්න පුළුවන්. නේද? එතකොට දැන් හෙට අනිත් දැනනකොට තව වැඩි. අවුරුදු දවස්වල මේ තත්ත්වය තවත් ඉහළ මට්ටමකට එන්න පුළුවන් මේ. දැන් බලන්නකෝ දැන් සෙල්සියස් අංශ 28යි මේ කොළඹ මේ. ඊට පස්සේ යාපනයේ 27යි. මේ අවට ආසියානු කලාපවලත් ඒ තත්ත්වය තියෙනවා. මේ කලාපයේ ඔස්සේම සූර්යයා ගමන් කරන ඉහළට. මේ தත්ත්වය අවබෝධ කරගත්තාම ඊටමන්න පහසුවෙන් අපිට මේ කාල සීමාවෙන් මග හැරෙන්න පුළුවන්. නේ? ඉතා ප්‍රබල උෂ්ණත්වයක් දැනෙන්නේ නැහැ නිසා. හරිද? එතකොට මේ දිනවල පවතින අධික උෂ්ණත්වයට හේතු වෙන හේතුවක් නෙමෙයි. දැන් සමහරු කියනවා ලංකාවට 70ක් උඩින් ඉර යන්නේ කියලා. ඒ අර උෂ්ණත්වය මේ තාපයේ අධික රස්නේ ගැන නිකන් කියන කතාවක් තමයි ඒ. මේ සාමාන්‍ය ගමන් කරන රටාවේ යන්නේ ඒ ගමන් රටාවේදී ශ්‍රී ලංකාව හරහා ගමන් කරන කාලය තමයි මේ. එන අප්‍රේල් 6 අප්‍රේල් 16 ලංකාව හරහා ගමන් කරනවා. දැන් පැහැදිලි ඇති. නේ? අපි ආයි දවසක බලමු එල්නිනෝ ක්‍රියාවලිය නිසා උෂ්ණත්වය ඉහළ යන බලපාන සාධක මොනවද කියලා. එන මොන හරි ගැටලුවක් තියෙනවා මේකට කමෙන්ට් කරන්න. මම උත්තර ලියන්නම්. ඒ වගේම තමයි channel එක subscribe කරන්න. channel එකේ තියෙනවා භූගෝල විද්‍යා කරුණු ගොඩාක්. භූගෝල විද්‍යා කරන සිසුන්ට උසස් පෙළ පන්තිවල සිසුන්ට බහුවර්ණ ප්‍රශ්න තියෙන මේකේ 500කට අධික ප්‍රමාණයක් උත්තරත් එක්ක උත්තර විස්තර කරන විදිහත් රූප සටහන් මගින් පැහැදිලි කරලා තියෙනවා. මේ වෙන ළමයි 30000කට වඩා අධික ප්‍රමාණයක් ලංකාව පුරා මේක නරඹලා තියෙනවා. ඒ හින්දා ඔයාලගේ ඔය දරුවෝ අසල්වාසී දරුවෝ ඉන්නවනම්
විභාග අත්ලක් විදිහට මෙන්න මේ channel එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම මේකේ link එක දාන්නම් මේ ආරම්භයේදී. මම ඔයාලා දකින්න ඇති. ඒ link එක දැක්කාම link එක හරහා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. අපි ආයෙ දවසක මේ දේශගුණික ක්‍රියාවලියක් එක්ක හමු වෙනු ලංකාවේ සිදුවන. හොඳයි.